සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ පින්නතුන් අහලා තියෙනවා අර කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන කතාව. නමුත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ ඒක වෙන්න පුළුවන්ද කියලා. සාගරයේ විශාලත්වය අපිට ඒකවත් තේරෙන්නේ නැහැ. මහා සාගරයේ කොච්චර විශාලද? ඒ මහා සාගරයේ මේ වියගහ සිව් දිසාවෙන් හමන හුළඟින් හතර දිසාවට එහාට මෙහාට පාවෙවි තියෙනවා. අවුරුදු 100කට සැරයක් නම් මේ කැස්බෑව අහස බලන් දෙන්නේ. මේ තරම් විශාල සාගරයේ විශාලයි කියහම අපි ඒ දන්නවා. අපේ රට ආසන්නයේ තියෙන සාගරයට අපි කියන්නේ ඉන්දියන් සාගරය කියලා. මේ ඉන්දියන් සාගරයේම තමයි ඈත කෙරවලේ ඇන්ටාර්ක්ටිකාව දිහා තියෙන්නේ. ඔය ජපානයේ ඇමරිකාව පැත්තේ තියෙන්නේ මේ මුහුදම තමයි. වෙනම මුහුදු තැන් තැන්වල නෑ, එකම සාගරයයි තියෙන්නේ. එතකොට අවුරුදු 100කට සැරයක් අහස බලන්න එන මේ කැස්බෑව මේ දැවැන්ත සාගරයේ කොහෙන් මතුවේද? වියගහ කොහෙ තියෙයිද? කැස්බෑව කොහෙන් මතුවේද? එකවරක් මතුවෙලා යට ගියහම ආයෙත් එන්නේ අවුරුදු 100කට සැරයක්. අපි පින්නතුනි හිතන්නකෝ, එක වියසිදුරයි මේ මුළු සාගරයටම තියෙන්නේ. එක කැස්බෑවයි අවුරුදු 100කට සැරයක් උඩ එන්නේ. ඉතින් හරියටම මේ කැස්බෑව මේ වියසිදුර තියෙන තැනින්ම මතුවෙලා ඒ සිදුරෙන් ඔළුව උඩට දාලා අහස බලන වැඩේ වෙන්න පුළුවන්ද? ඒක ලෝකෙ වෙන්නෙම නැති වැඩක්. නමුත් පින්නතුනි, ඊටමත් අහඹු ලෙස ඒක වෙන්නත් පුළුවන්. නමුත් ඒක වෙන්න තියෙන සම්භාවිතාවය කොයිතරම් දුර්ලභද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ තරම් දුර්ලභ ඒ වැඩේ නිතර වෙනවා කියලා මම සඳහන් කරනවා. ඒක ඒ තරම්ම දුර්ලභ කාරණාවක්. නමුත් දුර්ලභව සිද්ධ වෙනවා. නමුත් ඒක නිකන් නිතරම වෙනවා වගේ. නමුත් මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් බැරි වෙලාවත් සතර පායට වැටුණා. නැවත මනුලොවට නැත්තම් දෙව්ලොවට එනවා කියන කාරණාව අර සිදුවීමට වඩා පරම දුර්ලභයි කියලා. එන්න තියෙන අවස්ථාව අඩුමයි. ඒ නිසා මේ සතර අපා දුක කියන කාරණාව ගැන සංවේග ඉපදවිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ වාගේ දහම් කරුණු ළඟ කෙනෙක් නැවතිලා මේක හිතනවා හුඟ අඩුයි වුණතුනි. අපි කොයි වෙලාවෙ මැරෙන්න බැරිද? ජීවිතේ වැරදිලා තිබ්බොත්, තව ටිකකින් මැරුණොත් වැටෙන්නේ ඔය කියන සතර අපාය. එතකොට අය කී කාලෙකින් මිදෙන්න වෙයිද? කවදද ගොඩ එන්නේ කියලා සීමාවක් මායිමක් නැහැනේ. නමුත් ඒ තරම් බියකරු සසර ගැන දන්න නිසාම තමයි තමන්ට ලැබෙන්න තියෙන නිවන අත්හැරලා සසර දුක් විඳින සත්වයා සංසාරයෙන් එතර කරන්න ඕනේ කියලා මේ බුද්ධත්වයේ මුදුන්පත් කරගන්න පාරමිතා පිරුවේ. මහා බෝසතාණන් වහන්සේගේ ඒ පරම දුෂ්කර කාර්ය සම්පූර්ණ කරලා එහි හිණිපෙත්තටම ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අපිට ජීවත් විය යුතු හැටි කියලා දුන්නා. කොහොමද ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ කියලා. මනාව සීලයක් අපිට පෙන්වුවා මේ සිල් පද ටික ආරක්ෂා කරගන්න ඕන කියලා. මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන හැටි අපි නොදන්න සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්ත කරුණු. ඒ නිසා මේ පංචශීලය ආරක්ෂා කර ගන්නම කියලා දේශනා කළා. ඒක හරියට නිකන්
ගෙයක් හදනකොට අත්තිවාරමක් වුවමනාමයි වගේ. ජීවිතය ගොඩ නගනකොට පන්සිල් අවශ්‍යමයි. එයින් බැහැරනං අත්තිවාරම ශක්තිමත් නැත්තන් ඒ ගොඩ නැගිල්ල නිරන්තරයෙන් අනතුරට මූුණ දීලයි තියෙන. ඕනම වෙලා කඩා වැටෙන්න්න පුළුව. නමුත් ශක්තිමත් පදනමක් මත ගොඩනගපු ගොඩනැගිල්ල ඕනෑම වැස්සකට හුළඟකට පොරොත්තු දෙනවා. එනිසා බයනැතුව අපි ඇතුළේ ඉන්න. ජීවිතෙත් එහෙමයි. පන්සිල් කියලගෙන් හරියට ජීවිතය අත්තිවරණ. යමෙක් ගාව පන්සිල්වත් නැත්ත ඔහුගේ ජීවිතයේ අනතුරේම තමයි තියෙන. මොන මොහොතේ මැරෙයිද මැරුණ ගමන් මේ කියන සතර අපායට විවෘත වෙලා ඉන්නේ. සතර අපායේ දොර ඇරිලා තියෙන්නේ. සබ්බධන ධම්මධන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුස්ස ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි දානයන් අතර උතුම්ම දානය නම් ධර්ම දානයයි.